මේකේ සුවඳට මෙයාත් පයින් ගහනවා. අද ඔහෙට දෙන්න යන්නේ නෙවෙයි. අද අක්කට දෙන්න යන්නේ අක්කා දොළ දුකට කන්න ආසම ඩොල්ෆින් චීස් කට්ටු. ඩොල්ෆින් චීස් කොටු. මචං අප්සරාට දවස් ගානක ඉඳන් කියන්නේ අපි අතින් හදන කෑමක් කන්න ඕනේ කියලා ඔන්න අක්කේ ගෙදරටම ඇවිල්ලා හදලා දෙන්න හදන්නේ. හොඳේ? කාලම බලමුකෝ. මට හැමදාම කෑම හදලා දෙනවා. මචං ඔහෙලා මේක ලුණු කපා ගනිද්දි ඔහෙලට කපා ගන්න හැකි රවුමුණක් වන්නන් අද කපා ගන්නේ කොටුවට. සති දෙකක් තිස්සනේ බං කියන්නේ මගේ දොන්ටත් අන්න හේතොල දුක හැදිලා ඕකෙන් ඉච්චක් කරි දියන් ඔළුව කන්න හදනෝ බම් මගේ කී. මෙයා ගෙදරදි හැමදාම හිමු වෙන ඉඳලා හිටලා ඔය යනවා. මේ බලන් ඉඳලා අපේ පුතා ෂෙෆ් කෙනෙක් වෙයිද දන්නේ. හොඳයි. ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ පානදුරේ ලස්සනම ගමකට අප්සරා නංගිලයි ගෙදර. දැන් නම් මට වැඩේ පට්ටෙටම යන ගමන් තින්නේ. දැන් ඉතින් මේ කඩාගෙන ඉල්ලත් ඉන්න දෙනුසයි. මුලින්ම බිස්තර. කපාගත්ත ඉඟුරුයි සුදු ලුණුයි ලුණුයි. තක්කාලි, ලුණු, ලීක්ස්, මාළු මිරිස්, අමු මිරිස්. හිච්චි අප්සරා කෙලුණු හිච්චා. දැන් නම් මේක පිස්සුවක් ඈ. ඊගාවට හිච්චියට කඩාගත්ත පරාටා. ඉතින් දෙල් එක. දීස් දානව නම් මචං මේ ගාන්ටවත් දානව නැතේ දිනුසයි. අනිවාර්යෙන්. කොහොම යන්නේ සුවඳ? මේකේ සුවඳට මෙයාත් පයින් ගහනවා. දැන් කොත්තෝ කනකම් කැටේරිව දෙල්ලකුත් නැහැ මට දෙල්ලකුත් නැහැ. ඊටව කොතලා කනද? තව විනාඩියයි. කොහමද නංගි බඩු? ටොප් බඩු.